වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. ඔයාලට පුළුවන් එතකොට AI වීඩියෝ එකයි ඇත්ත වීඩියෝ එකයි වෙන් කරලා අඳුරගන්න. මනුස්සෙක් අල්ලනකොට ඇඟ ඇතුළට ඇඟිලි ටික යනවනම් කොහෙට හරි දුවලා පයින්නකොට බිත්තියක් අස්සෙන් යනවනම් දොරක් අස්සෙන් යනවනම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක AI වීඩියෝ එකක්මයි. වීඩියෝ එකේ සවුන්ඩ් එකත් හොඳ ක්වොලිටි එකට තියෙනවා නම් වැඩි ශබ්ද බද්ද අඩුයි නම් වටා පිටාවේ ශබ්ද අඩුයි නම් ඒ වීඩියෝ එකක් බොහෝ දුරට AI වීඩියෝ එකක් වෙන්න ඕන. වීඩියෝ එකේ ඉන්න පුද්ගලයාගේ ඇස් පිල්ලම් ගහන දිහා හොඳින් බලන්න. ඇස් පිල්ලම් ගහන විදිය නැචරල් නැත්තම් ඒ ස්වභාවික නැත්තම් අනිවාර්යෙන් මේ වීඩියෝ එකත් AI වීඩියෝ එකක් වෙන සම්භාවිතාවය වැඩි. වීඩියෝ එකක් ලේසියෙන්ම හොයාගන්න පුළුවන් විදිය තමයි අංග චලන. අංග චලන වලින් හොයාගන්න පුළුවන් ඒක ස්වභාවික නැත්තම් අනිවාර්යෙන් ඒක AI වීඩියෝ එකක් වෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක් දුරට වැඩි. හැබැයි දැන් වෛරල් වෙච්ච වීඩියෝ ටිකක් තියෙනවා CCTV footage විදියට බල්ලා පූසා ළමයා බේර ගන්නවා ඒ වගේ වෛරල් වෙච්ච වීඩියෝ ටිකක් තියෙනවා. හැබැයි ඒ වීඩියෝ චුට්ටක් අඳුර ගන්න අමාරුයි. මොකද හේතුව CCTV footage ක්ලියර් නැති හින්දා ඒ විදිහටම හදලා තියෙනවා. ඒ වීඩියෝ ජෙනරේට් කරලා තියෙනවා. ඒ වීඩියෝ අපිට අඳුර ගන්න ලේසිම විදිය තමයි වෝටර්මාක් එකක් යනවා. ජෙනරේට් කරපු වෝටර්මාක් එකෙන් අපිට අඳුර ගන්න පුළුවන් මේක AI වීඩියෝ එකක් කියලා. සෝරා කියලා වෝටර්මාක් එකක් යනවා. සමහරක් නැත්තම් ඒ වෝටර්මාර්කයක් මොනවම හරි වෝටර්මාර්කයක් යනවනම් අනිවාර්යෙන් ඒක AI ජෙනරේට් කරපු වීඩියෝ එකක්. දැන් ඉඳන් හැම එකටම AI වීඩියෝ ගන්න යන්න එපා.